අම්මෙනිම මකෙසු වැස්සෙන්වත් පරාද වෙන්නේ නැහැ. මෙම කවියේ නිර්මාතෘ මියසව කෙන්ජි. මියසව කෙන්ජිගේ මරණයට පසුව කළු පැහැති පොතක් සොයා ගත්තේය. එහි මෙම කවිය ඇතුළත් වී තිබීය. අම්මෙනිම මකෙසු අම්මේ වැස්ස වැස්සෙන්වත් පරාද නොවී. කසෙනිම මකෙසු කසේ සුළඟ සුළඟින්වත් පරාද නොවී. යුකිනිමො නත්සුනො අත්සු සනිමො මගෙනු. යුකි හිම නත්සු ග්‍රීස්ම ඍතුව අත්සු රස්නය. හිමත් ග්‍රීස්මයේ රස්නයටත් පැරදෙන්නේ නැතුව. ජෝබුණා කරඳවෝ මොචි කරඳා ශරීරය. ජෝබුණා ශක්තිමත් ශක්තිමත් ශරීරයක් රැගෙන යොකුවා නකු කෑදර නොවී. කෙශ්ෂිතේ ඔකො රසු කොහෙත්ම තරහ ගන්න නැතුව. ඉත්සුමෝ ශිසුකනි වරද්දේරු. ඉත්සුමෝ නිතරම ශිසුකන නිහඬ වරව් සිනාසෙනවා. නිතරම නිහඬව සිනාසෙමින්. ඉචිනිචිනි බන්මයොන්ගෝතො මිසොතො සුකොෂිනෝ යසයියෝ තබේ. ඉචිනිචි දවසක් බන්මයි දුඹුරු බත් ගෝ මිනුම් ඒකකයක් යසයි එළවලු. දිනපතා දුඹුරු බත් 4ක් සහ මිසොසුප් සහ එළවලු ටිකක් කාලා අරයුරු කොත ඕ ජිබුන් ඕ කන්ජෝනි ඉරෙසුනි. සියලුම දේ කන්ජෝනි මිනිසුන්ගේ ඇතුළතට දැනෙන ආදරය සතුට කෝපය දුක වැනි හැඟීම් තමන්ගේ හැඟීම් වලට ඇතුළත් කරගන්න නැතුව යොකු මිකි කිෂි වකරි. මිකි කිෂි අත්දැකීම් හොඳින් අත්දැකීම් තේරුම්ගෙන. සොෂිතේ වසුරෙසු සොෂිතේ තවද අමතක නොකර. නොහරනෝ මත්සුනෝ මොරිනෝ කගේ. නොහරා තැනිතලාව වැනි විශාල තනකොළ බිමක් හෝ විවෘත කෙතක්. මත්සු පයින් ගස් මොරි වනාන්තරය කගේ සෙවනැල්ල. තැනිතලාවේ පයින් ගස් පිරුණු වනාන්තරයක සෙවනැල්ලේ. චීසන කයබුකිනු කොයනි හිතේ. පොඩි තනකොළ සෙවිලි කළ පැලක ඉඳලා ජීවත් වෙලා. හිගශිනි බ්‍යෝකිනෝ කොදොමෝ අරෙබා. හිගශි නැගෙනහිර කොදොමෝ ළමයි. නැගෙනහිරින් අසනීප වූ ළමයෙක් හිටියොත් ඉත්තේ කන්බ්‍යෝෂිත යරි ගිහිල්ලා හෙදකම් කරනවා. නිශිනි සුකරෙත හහ අරෙබා. නිශි බටහිරින් වෙහෙස වූ අම්ම කෙනෙක් හිටියොත් ඉත්තේ සුනොයිරෙනෝ තබවෝ ඔයි. ගිහිල්ලා ඒ ගොයම් ගස් ඇති පෙට්ටිය ඔසවාගෙන. මිනමිනි ශිනිසෝන හිතෝ අරේවා. මිනමි දකුණින් මැරෙන්න ළඟ කෙනෙක් හිටියොත් ඉත්තේ කොවගර නකුතෙමු ඊතොයි. ගිහිල්ලා බය වෙන්න එපා කියලා සනසනවා. කිතානි කෙන්කයා සොෂෝගා අරෙබා. කිතා උතුරින් රණ්ඩු වෙනව නම් එතනට ගිහිල්ලා සුමරණයි කරා යමෙරු කොතොයි නීරසයි කියලා නවත්තන්න කියනවා. අමෙගා ෆුරනකුතේ මිසුගා නයි තොකිවා නමිතාෝ නගශිතේ. වැස්ස වහින් නැතුව වතුර නැති කාලෙක කඳුළු වගුරුවලා. නත්සු සමුකුතේ කුමෙගා සොදතමයි තොකිවා කොමත්තේ. ග්‍රීෂ්මයේ සීතලට වීවගා කරන්න බැරි වෙලාවට කරදරයට පත් වෙලා. මින්නනි යකුනි තතනයි හිතොදා තො ඉවරේ. සියලු දෙනාට ප්‍රයෝජනයක් නැති කෙනෙක් යයි කියවුනද. හොමෙරරෙමු ශිනයිදේ අගය නොකළද. දෙමු මින්දෝන හිතොදා තොමු ඉවරෙනයි. නමුත් කරදරකාරී කෙනෙක් යයි නොකියුනද. සෝ යු හිතොනි වතශිව නරිතයි. එසේ කියන පුද්ගලයෙකු වීමට මට අවශ්‍යයි.